රෙදි ටිකක් ගන්නලා පහන් තිර ටිකක් හදලා කීයක් හරි හොයාගන්න හැදුවා යාළුවනේ. මේ ටික කපාගමු බලන්න. අයියෝ මේක වස කරදරේනේ අප්පා මේ පටි කපන්න බෑනේ. ඔයාලත් මේ වගේ අමාරු වෙන්නේ පටි කපන්නේ. බලන්නකො මටත් වෙන දේ. කතුරු කැපෙන්නෙත් නෑ යව්වස්. හොඳ කතුරක් අහුණානේ. ඒත් පටිය කපන්න ගියාම ගොඩක් අමාරුයිනේ. ඕම් බලන්නකො. අයියෝ කවදානම් පහන් තිර හදලා කීයක් හරි හොයාගන්නද මේ විදිහට කපලා නේද? මගේ යාළුවනේ ඔයාලටත් මේක අමාරුයි නේද? මමත් මේ පොඩ්ඩක් try කරා බලන්න ටිකක්. ඔය හරියට පටිය කපා ගන්නත් බෑ. ඇත්තටම විසඳුමක් නැද්ද වෙන මේකට? බලමු කොහොම හරි දැන් කීයක් හරි හොයාගන්නත් එපැයි ඉතින්. පියදම් කරලා ගෙන ආපු ටිකනේ. ওই විදිහටවත් කපා ගන්න ටික. එක පටියක් කපන්නම විනාඩි ගාණක් යනවනේ. මෙහෙම හැදුවොත් පහන් තිර පෙට්ටිය දෙකක්වත් දවසට හදා ගන්න බැරි වෙයි මට නම්. ඔයාලටත් මේක හරි අමාරුයි නේද අනේ? එපා වෙනවනේ මෙහෙම පහන් තිර හදන්න. ඔය අයියෝ පටිය හරහටත් කැපුණානේ. ඒක කපලා අයින් කරමු. ඒක කපලා අයින් කළා මෙන්න මේ විදිහටවත් කපාගමු බලන්න. අන්න හරි. අම්බෝ පහන් තිර 3-4 නම් කපා ගන්න යාන්තම් විනාඩියක් දෙකකින් පුළුවන් වුණා. ඔය තියෙන්නේ. ඒත් කැපිලා නෑ වගේ මට පේන්නේ. මේ වැඩේ නම් කරන්න බෑ යාළුවනේ. උන්න හරි. යාන්තම් පටියක් දැන්නම් කපාගත්ත ඒත් පටිය ඇදෙන්නේ කපලා තියෙන්නේ. කමක් නෑ නේ. ඔන්න ඔය ඇදලා පහන් තිරයක් හදමුවනේ. එපා වෙනව නැත්තම් මේ කීයක් හරි හොයාගන්න හදපුවා ඒකටත් උදැල්ල වැටෙනවනේ බලන්නකො. අන්න එහෙම අයින් කළා මුල් කොටස. ඔන්න ඔහම පහන් තිරයක් කපලා ඔන්න පෙට්ටි වල දාලා මං හදන්න යන්නේ. අනේ බලන්නකො ඒත් සෙට් වෙන්නේ නෑනේ. ඒ පහන් තිර රෙදි එක හොඳ නෑ. දැන් කතුරු හොඳ නෑ, රෙදි හොඳ නෑ, කැපෙන්නේ නෑ. හරි ප්‍රශ්නනේ. විසි කරලා දානවා අප්පා. මට විසඳුමක් හම්බුණා. ඔන්න අලුත්ම විසඳුම. විසි කරලා දානවා. කතුරක්වත් එපා මට. ඔන්න ගෙනාවා. කපපු තිරමනේ ඔය බලන්නකො. රෙදි වලටත් වැඩි අඩුවෙන් කපපු තිරම හම්බුණානේ මට යාළුවනේ. දැන් ඉතින් පහන් තිර හදන්නම් කොල්ලවකටම දෙන්න. ඔය තියෙන්නේ නියම බඩු ටික. අයියා මොනවද? ඔන්න දැන්නේ මං ට්‍රැක් එකට වැටුනේ. දැන් හදන්නම් පහන් තිර. පහන් තිර ටික කපන්න යන වෙලාවේ මම මේ ටික හදා ගන්නවා. බලන්න යාළුවනේ. ඔයාලත් අමාරු වෙන්නේ නේද පහන් තිර කපන්නේ? රෙදි හොයන්න රෙදි වෙලාවකට ඇදෙන්නේ නැහැ. වෙලාවකට රෙදි 800යි 900යි කියනවා. ඉතින් ඔය ඔක්කොටම විසඳුමක් මෙන්න මටත් හම්බුණා. මාත් හරි අමාරුවෙන් කරන්න තමයි මේක හැදුවේ. ඔය තියෙන්නේ යාළුවනේ. ඔන්න පහන් තිර කපපු එකම දැන් කිලෝ ගානට එනවා. මේක එක එක පාට වලින් ගන්න පුළුවන්. ටිකක් සුදු නම් අඩුයිලු. ඒ වුණාට මේ සුදුත් තියෙනවා. ලොකුවටම ගැටලුවක් නැහැ එහෙම. ඔන්න බලන්න. ඊට පස්සේ පෙට්ටියක් ගත්තා. බාන්න පහන් තිරේ කපන්න ගිය වෙලාවයි මට මේ පෙට්ටිය හදා ගන්න යන වෙලාවයි. ටක් ගාලා ටේප් එකකුත් ගහගත්තා. ඔන්න ඔය විදිහට පහන් තිර ටික හැදුවා. මං කියන්නම් යාළුවනේ වැඩ. දැන් ඔයාලත් මේ වගේ අමාරු වෙන්නේ පහන් තිර හදන්නේ. රෙදි කපාගෙන නේ කොච්චර කට්ටක්ද? හරියට දාන්න අන්න එහෙම. මේ ඔයාලත් මට කෝල් එකක් දෙන්න. මේ නම්බරේට කෝල් එකක් දෙන්නකෝ. මේ අවසානට පේන නම්බර වලට නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා රෙදි වලටත් අඩු මිලකට ඔයාලට රෙදිවත් ගන්න බැරි මිලකට මෙන්න මේ පහන් තිර ගෙන්වා ගන්න ගෙදරටම ගෙන්වාගෙන පහන් තිර පෙට්ටියක් හදා ගන්න පුළුවන් ඔයාලට ලේසියෙන්ම. ඕනනම් හිස් ඇසුරු පවා තියෙනවා. ඒ හැමදේම LNP එකෙන් ඔයාලට දෙනවා. අන්න නියම පහන් තිර පැකට් එක විනාඩියක් ගියේ නෑ. පහන් තිර පැකට් එක හැදුවා රුපියල් 10ක් වෙන්නේ නෑ. පහන් තිර පැකට් එක හදලා ඉවර වෙනකොට ඊට පස්සේ කෙලින්ම රුපියල් 25යි 30යි කියලා කඩේට දැම්මා. බලන්න බණ්ඩලයක් හදලා කඩේට දාපුවම එන ලාභේ. ඔයාලත් ඉක්මන් කරන්න. අලවලා නම් නෑ මම මේ අලවලා ඔයාලට පෙන්නුවට. මේව අලවන්න නැතුව එන්නේ. ඒකට චූටි වෙලාවක් යනවා ඉතින්. ඒකත් අලවගෙන පහන් තිර ටිකත් ඔය වගේ අරන් කපන්නනේ අප්පා එපා වෙන්නේ. අපන වෙලාව අයින් කරලා මෙන්න මේ වගේ හිස් ඇසුරු උම්මරන් ඔය තියෙන්නේ බණ්ඩල් හදලා දාගත්තා ඔක්කොම රාක්ක පිරෙන්න. ඔයාලට තියෙන්නේ කෝල් එකක් දෙන්න, ඕඩර් කරන්න, නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලා ඉන්න තැනටම මේ පහන් තිර කපපු එකෙන්ම හම්බෙයි. එහෙනම් වෙනදා වගේම ඔයාලට ඕම් නියම නිෂ්පාදනයක් අරන් ආවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමුකෝ. තව මොනවා හරි බලන්න බැරිය. ගිහිල්ලා එන්නම්. ජය වේවා.